වහන්සේ දේශනා කළා මිනිස් ලෝකෙට එන කෙනා අවම වශයෙන් පංචශීලයත් ආරක්ෂා කරගෙන දාන ආදී පින්කම් දිවිතුරාවට සිද්ධ කරලා හොඳ පැතුම් ප්‍රාර්ථනාවකින් පින් පුරලා ගුණ පුරලා හොඳ හිත් හදලා දීර්ඝ කාලීන අපේක්ෂාවක පැතුමක ඵලයක් ලෙස තමයි මිනිසත් බවක් ලැබෙන්නේ රණවිරුවනි. ඒක උපමාවකිනුත් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ උපමාව බණ පොතේ තියෙන උපමාවක්. ဒုတိယ චිග්ගල කියන සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ වදාලා මේ මහා පොළොවම ජල පොළොවක් වෙනවා. ඒ කියන්නේ දැන් අපි දකින සාගරය තියෙන්නේ ආන්නේ මුළු මහා පොළොවම සාගරයෙන් වැහිලා යනවා. ආන්නේ සාගරයට එක සිදුරක් තියෙන දණ්ඩක් වැටෙනවා. එතකොට ඒ දණ්ඩ කොයින් කොතනකට වැඩෙයිද කියලා කාටද කියන්න පුළුවන්. සාගරයේ ඒ තරම් විශාලයි. වැටෙන දණ්ඩත් එක තැනක තියෙන්නේ නැහැ. රළපතරින් සුලිකුණාටුවෙන් පවන් වේගයෙන් ඒ දිශාවට ගසාගෙන යනවා. එතකොට ඒක ඒ දණ්ඩ එක එක පැත්තට පෙරලෙනවා. සිදුර කොයි පැත්තේ තියෙයිද කියන්න බෑ. එතකොට මේ මහා සාගරයේ ඉන්නවා අවුරුදු 100කට. අවුරුදු 100කට වතාවක් සාගර පතුලේ ඉඳන් ගොඩ එන එක ඇසක් පේන කැස්බෑවෙක්. ඇස් දෙකම පේන්නේ නැහැ. එතකොට මේ කැස්බෑව ගොඩ එන්නේ අවුරුදු 100කට එක වතාවයි. ගොඩ ඇවිල්ලා අවුරුදු ගාණක් ගොඩ ඉන්නේ නැහැ. වතුරෙන් උඩට ඇහැ දාපු ගමන්ම ආයෙමත් අනිත් පැත්ත හැලිලා යටට යනවා. එතකොට බුදුරජාණන් වහන්සේ අහනවා භික්ෂූන් වහන්සේලාගෙන් මහණෙනි සිය අවුරුද්දකට වතාවක් ගොඩ එන එකස් අන්ධ එකසක් පෙනෙන මේ කැස්බෑවට අහස බලන වෙලාවේ අර එක සිදුරක් තියෙන වියදණ්ඩ හරියටම ඔහුගේ ඇහැට ඉලක්ක වෙයි. මුරිච්ච වෙයි කියලා එකක් සිද්ධ වෙනවද? ඒ කියන්නේ ඒ සිදුරින් එක ඇසින් මොහු අහස බලයි කියන එකක් සිද්ධ වෙන්න පුළුවන්ද? ඇයි ජල සාගරය කියන්නේ රණවිරුවනේ අප්‍රමාණ මුළු පොළොවම ජල පොළොවක් වුණොත් තමයි මේ උපමාව දේශනා කරන්නේ. එහෙව් ජල පොළොවක කොහෙන් වැටෙයිද මේ දණ්ඩ? කොහෙන් මතු වෙයිද මේ සතා? එහෙම කියන්නට බෑ. එතකොට මේ කාරණේ සිද්ධ විය හැකිද මහණෙනි කියලා ඇහුවා. දැන් මේ රණවිරු දරුවන්ට මේ උපමාව වැටහෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේට පිළිතුරු දුන්න මහා සංඝරත්නය ඒවං අදිච්ච මිදම් භන්තේ ස්වාමීනි ඔය කරුණ අවුරුදු කෝටියකින් නෙමෙයි ප්‍රකෝටියකින් උනත් කලාතුරකින් සිද්ධ වීමේ හැකියාවක් තියෙනවා. මොකද කාරණය මේ දේ සිද්ධ වුණොත් දෙකට 100ක් අවුරුද්දකට වතාව බැගින් මොහු ගොඩ ආවොත් මේ දණ්ඩ නොනැසී තිබුණොත් එක කවදා හෝ සිද්ධ වෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ දේශනා කළ රණවිරුවනේ ඒ දේ සිද්ධ වුණා මේ ලෝකයට බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙනවා කියන එක සිද්ධ වෙන්නේ නැහැ කියලා. එච්චර ඉක්මනින් සිද්ධ වෙන්නේ නැහැ කියලා. අතිශයින් විරල ලෙස පහළ වෙන්නේ. ඒ වගේම දේශනා කළා ඒ දේ ඒ සිදුවීම සිද්ධ වුණත් මේ සංසාරේ යන කෙනෙකුට මිනිසත් බවක් ලැබෙනවා කියන එකක් ලෙහෙසියෙන් සිද්ධ වෙන්නේ නැහැ කියලා. ඒ දේ සිද්ධ වුණත් ඒ සිදුවීම වෙන්න පුළුවනි. නමුත් මිනිසත් බවක් ලැබෙනවා කියන එක ලේසි නෑ. එහෙනම් ඔබ හිතන්න ඔබට ඔය ලැබිලා තියෙන ලස්සන ජීවිතය මොන තරම් දුර්ලභයිද? මොන තරම් වටිනවද? ඉපදිච්ච අය මේ මිනිස් ලෝකේ කී දෙනෙක් ඉන්නවද දැස පේන්නේ නැති? කී දෙනෙක් ඉන්නවද සවන් ඇහෙන්නේ නැති? කී දෙනෙක් ඉන්නවද කතා කරගන්න බැරි? කී දෙනෙක් ඉන්නවද ඉපදිච්ච දවසේ ඉඳන් ලෙඩ ඇඳන් වල අවුරුදු 20 30 නමුත් ජීවත් වෙලා මල මුත්‍රා ගොඩේම පරලොව යන. එතකොට ඒ ජීවිත අතරට ඔබේ ජීවිතේ පිරිපුන් බව, පුණ්‍යාත්මී බව, වාසනාවන්ත බව දැන් ඔබට තේරෙන්න ඕන. මිනිසත් බවක් ලබා පැමිණි ඔබට ලැබුණේ දරුවනේ උතුම් බුද්ධ ශාසනයක්. මේ මිහිරි බණ මගේ බණ නෙමෙයි. මේ මිහිරි කතා මගේ කතා හෝ පුද්ගලික වචන නෙමෙයි. දෙවියන්ට ප්‍රිය වූ බ්‍රහ්මයන්ට ප්‍රිය වූ දේවාති දේව කිව යුතු බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥා ප්‍රබෝධක වචන සනසිල්ලේ උල්පත් මේ බුද්ධ වචන කියන්නේ සිත් නිවාලන දිවි නිවාලන මුළු ගමනම නිවාලන වචන බුද්ධ වචන මෙව අහන්න පෙර පින් තියන්න ඕන. නිකං කෙනෙකුට මේ මිහිරි බුද්ධ වචන අහන්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඔබට ඔය ලැබිලා තියෙන්නේ අන්න ඒ බඳු උදාර උතුම් මොහොතක්. මේ මොහොත මගහරවා ගන්නට එපා. මේ මොහොත ගිලිහෙන්න දීලා ඔහේ බලාගෙන ඉන්න එපා. ලස්සන ජීවිත නාස්ති වෙන්න දෙන්නේ මොකටද?
ලස්සන ජීවිත තවත් ලස්සන කරගන්නවා විනා ඔබම දුක් විඳලානේ ඔය උතුම් ලාභය ලැබුවේ. අම්මා මෙලොවට ඔබ බිහි කළා, තාත්තා ඔබට ජීවිතය ලබා දුන්නා, ඒ ඥාතීන් ආදරණීයයන් එකතු වෙලා ඔබ උස්මහත් කළා. ඒව ඇත්ත තමයි. නමුත් මිනිස් ලෝකෙට පැමිණීමේ පින ඔබ පෙර ඔබේ දෑතින් දන් දීලා නේද එකතු කරගත්තේ. දැන් ඒ දේ අමතකයි. පෙර ඔබ බොහොම ඉවසීමෙන් හොඳ හැඟීම් පාලනයකින් දරාගෙන දරා ගන්න බැරි තැන, ඉවසන්න බැරි තැන ඔබ හොඳ හිත රැකගත්තා. වෛර කළේ නැහැ. ක්‍රෝධයට, කෝපයට, කාමයට, කෝපයට හිත යන්න දුන්නේ නැහැ. ඒ හිත රැකගත්ත පින් බලයට අද මනුස්ස ලෝකේ ඔය විරාජමාන ජීවිතය ඔබට ලැබිලා තියෙනවා.